සහෘදේනි මෙහි තවත් ඊටමත් තීරණාත්මක සහ මූඛ්‍ය දේශනය කියලා කිව්වත් කමක් නැහැ. ඔහු හඳුනාගන්නේ මේ කතාවෙන්මයි කියලා මා විශ්වාස කරන්නේ. ඔහු හැමතිස්සෙම ඕනෑම විෂයක් දිහා බලන්නේ අපිට අහු නොවන පැත්තකින්. සමහර වෙලාවට එය හොඳක් කියලා කිව්වම නොහොඳක් වෙන්නත් පුළුවන්. නොහොඳක් කියලා හිතුනාම ඒක හොඳක් වෙන්නත් පුළුවන්. ඒ තරම්ම සංකීර්ණයි සහ විනිවිද දැකීම ඔහුගේ ජීවිතයේ වෘත්තියට සහ ඔහුගේ කෝණයට ජීවන දෘෂ්ටියට අදාළ දෙයක්. ආරාධනය සුමිත්‍රා චරිතාපදානය සහ විශේෂයෙන්ම ස්ත්‍රීවාදය හා බැඳෙන්නේ කොයි අයුරින්ද කියන වග පැහැදිලි කිරීම. ආරාධනය අපේ කාලේ මානව විචාරක දීප්ති කුමාර ගුණරත්න. ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන් අවසරයි. ඒ වගේම මූලාසනයේ සිටින සියලුම සම්භාව්‍ය අමුත්තන්ගෙන් අවසරයි. ලෙස්ටර් සහ සුමිත්‍රාගේ චිත්‍රපටි වලින් ගොඩක් සතුටු වෙච්ච කෙනෙක් හැටියට මේ ලැබිච්ච අවස්ථාව මම ගෞරවයක් කොට සලකනවා. ඒ වගේම මේ පොතට අනුග්‍රහය දක්වපු රක්ෂණ සමාගමටත් අපි ස්තුති කරන්න ඕන. මොකද මේ වගේ කාලෙක මේ වගේ දේවල් කෙරෙන්නේ නැති වැඩ නිසා. දැන් ලංකාවේ මම කෙලිම වහින මම විනාඩි 15 හරියටම කතා කරන්නේ. මම හිතන්නේ මම උත්සාහ කරන්නේ චිත්‍රපටි කලාව ගැන ලංකාවේ බැරෑරුම් ලෙස කවුරුත් සලකන්නේ නැහැ. මම හිතන්නේ පහුගිය අවුරුදු 50ක් විතර ගත වෙලා තියෙනවා. ඒ අවුරුදු 50 ඇතුළත සීරියස් ආර්ට් එකක් හැටියට එච්චර සලකන්නේ නැහැ ලංකාවේ. බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ කියන්නේ සිනමා පුවත්පත්වල ඉන්න විචාරකයෝ තමන්ට සිතට නැගෙන සිතුවිලි චිත්‍රපටි බලලා කියනවා සමාජයට. ඒවා විචාර කියලා තමයි බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ. මම කියන්නේ ඒවා විචාර නෙවෙයි, ඒවා ඔපිනියන්. චිත්‍රපටි කියන්නේ ඔපිනියන්. දැන් ඒ නිසා ලංකාවේ සිංහල සිනමා විචාරයේ ඉතිහාසයේ දක්නට ලැබෙන ප්‍රධාන දේශපාලන ඌනතා දෙකක් හඳුන්වන්න පුළුවන්. ඒ තමයි අපි කැමති වුණත් නැති වුණත් මේ සිනමා අදහස් දැක්වීම වල තියරි නැහැ. ඒ කියන්නේ අපි දකිනවා ලංකාවේ කොයි කවුරු ගත්තත් ගුණසිරි සිල්ලා ගත්තත් ඇකඩමියාව ඇතුළේ කෙනෙක් ගත්තත් රෙජි සිරිවර්ධන ගත්තත් කවුරු ගත්තත් කෙනෙක් කියන්න පුළුවන් තීරි තියෙනවා කියලා මම කියන්නේ පෙන්වන්න කියලා. එහෙම තීරි නැහැ. නිකන් හිතෙනවා ලියනවා. එච්චරයි. බොහෝ විට. ඒක තමයි කරන්නේ. එතකොට ඒක හරියට මෙන්න මේ වගේ. ඒ කියන්නේ ලංකාවේ සිනමාව ගැන ලියන අදහස් දැක්වීම හරියට මෙන්න මේ වගේ. ඒ කියන්නේ හරියට කාල් මාක්ස්ට ඉස්සෙල්ලා ලෝකයේ මිනිසුන්ට පෙනිච්ච විදිහ වගේ තමයි ලංකාවේ සිනමා විචාරය. එහෙම නැත්නම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට ඉස්සෙල්ලා මිනිස් චින්තනයේ වැඩ කරපු විදිහ වගේ දෙයක් තමයි ලංකාවේ සිනමා විචාර කියලා කියන්නේ. මමත් දැන් විචාර කිව්වට ඔය විචාර නෙමෙයි ඔපිනියන්. දැන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලංකාවේ සිනමාවේ ඉතා වැදගත් කොටසක් වන දැන් මේ මම අර කිව්ව ඔපිනියන් කට්ටිය අවුරුදු 50ක් විතර ඔපිනියන් දක්වපු අය හැම වෙලාවෙම උත්සාහ කරන දෙයක් තමයි ලංකාවේ චිත්‍රපටි බලලා අර්ථ තේරුම් කරගන්න. මොකක් හරි මේ චිත්‍රපට ගම්පෙරළිය කියලා කියන්නේ ගමක පෙරළිය. ඒ වගේ. අන්න ඒ වගේ අර්ථ පෙන්වන්න තමයි බලන්නේ. එහෙම නැත්නම් බද්දේගම චිත්‍රපටිය පෙන්වලා ඉවරලා අධිරාජ්‍යවාදය කියන්නේ මොකද්ද? මෙහෙම තමයි පෙන්වන්න යන්නේ. නමුත් මම කියන්නේ මම යෝජනා කරනවා අපි සිනමාවෙන් ලබන්නේ විනෝදයක්. උදාහරණයක් ඇටියට කියනවා නම් මට මතකයි අපි චිත්‍රපටි නරඹන්න එන කාලෙදී සුද්ධිලෑ කතාව චිත්‍රපටිය කියන චිත්‍රපටිය ආරම්භය ඇතිවෙච්ච වාද විවාදවලදී බොහෝ විචාරකයෝ කිව්වේ ඒ කාලේ අදගොවි පනත නිසා රජරට ඇතිවෙච්ච මහා දේශපාලන සමාජාර්ථික විපර්යාසය තමයි මේ සිනමා කෘතියෙන් පෙන්눔 කරන්න කියලා. නමුත් මම කියන්නේ මම නම් ඒ චිත්‍රපටිය බැලුවේ ස්වර්ණහින්දා.
හැමෝම බැලුවේ ස්වර්ණහින්ද බොරු කියනවා ඊට පස්සේ. මම කියන්නේ. ඒක තමයි මේ මීඩියම් එකේ තියෙන ස්පෙસિෆිසිටි එක. ඒ කියන්නේ සුවිශේෂයි. මේ මාධ්‍යෙන් තමයි අපි අපේ ඩර්ටි ෆැන්ටසිස්, ඒ කියන්නේ චිත්‍රපටි වලින් තමයි අපිට අපේ අශ්ලීල, ඒ කියන්නේ ඔබ්සින් ෆැන්ටසිස් සත්‍ය බවට පත් කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ චිත්‍රපටි අවුරුදු 40ක් විතර මිනිස්සු බලලා මහජනයා හෝල් වලට ආවේ ඒ අයට විජයමාලනී පිළිබඳව අර සිරිල් බී පෙරරා කියනවා වගේ දවල් හීන දකින්න වෙට් ෆැන්ටසිස්. අද මොකද වෙලා තියෙන්නේ? කියන්නේ අද සිනමා කෘති හදන අය මෙන්න මේ විනෝදය සපයනවා කියන එකෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? බහුජනයා සිනමා මාධ්‍යයෙන් අයින් වෙලා තියෙනවා. ඊළඟට සිනමා කෘතියක්, කලා කෘතියක් මිස දෘෂ්ටිවාදයක්, අයිඩියොලොජි එකක් හැටියට ලංකාවේ සලකන්නේ. ඒ කියන්නේ බොහෝ වෙලාවට ලංකාවේ සලකන්නේ චිත්‍රපටි කියන එක අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර්ථයක්, මොකක් හරි අර්ථයක් දෙනවා. ඒ අර්ථය නැත්තම් චිත්‍රපටිය ෆේල්. අපි ගොත් හංසෙලක් චිත්‍රපටිය ගැන ගුණසිරි සිල්ලා කිව්වේ ආකෘතික හරඹයක්. මේකේ එතන ගියාට කිසි දෙයක් නැහැ කියලා. නමුත් අපි ඇසිය යුතු ප්‍රශ්නේ තමයි විවාහයත් විවාහයෙන් පිටත විකල්ප සම්බන්ධතා පිළිබඳව ඊතරම් විශිෂ්ට කෘතියක් අද වෙනතුරු හදන්න බැරුණා කාටවත්. අන්න එතනයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය. එතකොට මේ බොහෝ දෙනා මේ ਵਿਚාරකයෝ මේක සලකන්නේ නමුත් තවමත් ලෝකේ හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටිවල අර මම කිව්ව විනෝදයේ සැපයීම කියන කලාව, ඒ කියන්නේ විනෝදයේ සපයන මාධ්‍යයක් ඇරෙට සිනමාව සාකච්ඡා කරනවා. දැන් මම ටිකක් තරමක කන්ට්‍රොවර්ෂියල් පැත්තකට ගියොත් මේ සිනමාව ගැන අපි දකින දෙයක් තමයි මම මේ එන්න හදන්නේ සුමිත්‍රාගේ සාගර ජලයේ චිත්‍රපටිය ගැන යම් කිසි කෙටි විචාරයක් විනාඩි පොඩි ගාණක් ඇතුළත ඉදිරිපත් කරන්න බෑ. මම මූලික කරුණු ටික විතරක් ඉදිරිපත් කරන්න. දැන් අපි දකින දෙයක් තමයි චිත්‍රපටි තමයි මේ එක යුගවල ස්ක්‍රීන් හදන්නේ. අපි දන්නවා බ්‍රිජට් බාඩෝ 60 ගණන් වල ලෝකෙම ඉන්න සියලුම සමාජයේ සියලුම අය සිම්බලයිස් කරන්නේ බ්‍රිජට් බාඩෝ ඒ කාලේ. එහෙම නැත්නම් 60 ගණන් වල ජේන් ෆොන්ඩා. එහෙම නැත්නම් අර කිව්වා වගේ මෙරිල් ස්ට්‍රීප්. දැන් ලංකාවෙත් ඒ වගේ ඉන්නවා ස්ට්‍රීප්. මාල්ඩි ෆොන්සේකා. ඒ කියන්නේ එයා වගේ තමයි ඒ කාලේ ගෑනු සහ සමාජය හැසිරෙන්නේ. ගීතා කුමාරසිංහ, ස්වර්ණ මල්ලවරච්චි එහෙමම. අපි දකිනවා දැන් වෙනකොට ඒක නැහැ. කියන්නේ එනවා යනවා දැන්. කොහෙන් එනවද කොහෙන් යනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම අපි ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු, අපි වගේ සාමාන්‍ය මිනිස්සු චිත්‍රපටි ගැන කතා කරනකොට හැම වෙලාවෙම ගැහණු ගැන කතා කරනකොට පිරිමියෙක් සම්බන්ධ කරලා තමයි කතා කරේ. ඒ කියන්නේ මේ වගේ. ගාමිණී මාලනී, විජය මාලනී එහෙම තමයි කතා කරේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම. පතිරාජගේ ස්ත්‍රිය, ධනසිරි බණ්ඩාරනායකගේ ස්ත්‍රිය. එහෙමම ජනප්‍රිය චිත්‍රපටි වලටත් මේක තියෙනවා. නමුත් අද අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ටෙනිසන් කුරේගේ ස්ත්‍රිය නැහැ. එහෙම ස්ත්‍රියක් නැහැ. ටෙනිසන් කුරේගේ ස්ත්‍රිය, රංජන් රාමනායකගේ ස්ත්‍රිය. ඇයි නැත්තේ? ඇයි නැත්තේ කියලා අහුව ගමන් අපිට තේරෙන දෙයක් තමයි ගාමිණීලාගේ කාලේ ගෑනුන්ව ෆැන්ටසයිස් කරනවා. පිරිමි. අද කිසිම පිරිමියෙක් ගෑනුන්ව ෆැන්ටසයිස් කරන්නේ නැහැ. මොකද අද ස්ත්‍රියක් කියලා කියන කෙනා අනිවාර්යයෙන්ම මාකට් එක. පිරිමිය මොකටද? ඒ කියන්නේ මම කියන්නේ ආදරය කරන්න හෝ සමීපව ආශ්‍රය කරන්න හරි පිරිමියෙක් ෆැන්ටසයිස් කරන්න ඕනේ ස්ත්‍රියක්. එයා මාකට් එක වෙන්න බෑනේ. අද ඉන්නේ ස්ත්‍රිය කියලා කියන්නේ මාකට්. තලදෝගෙන ඉන්නවා ලොකු විලාසිතා ටික. ඒ ඕනෙම ගෑණියකින් අහන්න රියල් ලයිෆ් කියන්නේ මොකද්ද කියලා මාකට් එක. එක එක්කෙනා කියන්න පුළුවන් මේ රූපලාවන්‍ය අනම්මනක් කියලා. නමුත් මාකට්. ඒ නිසා තමයි ටෙන්ෂන් කුරේගේ ස්ත්‍රිය නැත්තේ. ටෙන්ෂන් කුරේ ඒ නිසා ලොකු විෂාදයකට, ඇන්ක්සයිටි එකකටපත් වෙලා එයා දඟලන්න අරගෙන තියෙනවා. එයා කරන විහිළු වල විශේෂ ලක්ෂණය තමයි අපි hina වෙන්නේ නැහැ, එයාමයි hina වෙන්නේ. අපි දන්නා ෆ්‍රෙඩි සිල්ලා විහිළු කරාම අපි hina වෙන්නේ. ඒකත් අර ඉන්ටර්පැසිවිටි. ඒ කියන්නේ අපි දන්නවා අර මරණ ගෙවල් වල සමහරු ඈතින් ගෙනල්ලි වෙලා කාව හරි අඬන්න දාලා වෙලා ඒගොල්ලෝ අඬනවා. අපි ඊට පස්සේ බිස්නස් කතා කරනවා. ඒ වගේ ටෙන්ෂන් කුරේ කියලා කියන්නේ ටෙන්ෂන් කුරේගේ චිත්‍රපටි බලනකොට
අපිට පේන දෙයක් තමයි අපි වෙනුවෙන් එයා hina වෙනවා. හරියට අර ඇමරිකාවේ can laugh. ඒ කියන්නේ ඒ ටෙලි නාට්‍යවල අපි hina වෙන්නේ අපි වෙනුවෙන් අපිට hina වෙන්නත් වෙලාවක් නැහැ. අපි හොය වැතිරිලා ඉන්නකොට අපි වෙනුවෙන් ටේප් කරපු කට්ටියක් hina වෙනවා. දැන් අපි කෙලින් මෙමු සාගර ජලයට. දැන් සාගර ජලයේ චිත්‍රපටියේ ගැන ගොඩක් අයලා කතා කරනකොට දැන් අජිගලපතිගේ මේ විචාර ඒ කියන්නේ මේ පොතේ තියෙනවා ඒ ප්‍රශ්නේ ෆෙමිනිසම් එක්ක සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ස්ත්‍රීවාදය. කෙටින් කිව්වොත් ස්ත්‍රීවාදය කියලා කියන්නේ පුරුෂ චින්තනයට එරෙහිව සිටීම. ඔක තමයි සරලව කිව්වොත්. එතකොට දැන් මේ චිත්‍රපටිය, මේ කියන්නේ සාගර ජලය කියන චිත්‍රපටිය පුරුෂාධිපත්‍යයට විරුද්ධව පේට්‍රියාකල් සොසයිටි එකට විරුද්ධ චිත්‍රපටියක්. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ බොහෝ දෙනා ඒක අජිගලපති විතර නෙවෙයි බොහෝ දෙනා කියනවා. මෙහි රංගපාන හීන් කෙල්ලගේ චරිතය බොහෝ දෙනා වටහා ගන්නේ ඊටාම දුක් විඳින බාහිර පරිසරයේ කටුක බවට එරෙහි එඩිතර ස්ත්‍රියක් ලෙස. නමුත් අපි අහන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ හීන් කෙල්ල කියන කෙනා තමන් අවට බාහිර ලෝකයට විරුද්ධව මේ තරම් සටන් කරනවා ඒක ඇත්ත. හැබැයි ඒ බාහිර ලෝකේ අපි හිතන්නේ නැති තැන තමයි මෙතරම් මේ බාහිර ලෝකේ කටුක නැත්තම් මේ හීන් කෙල්ල හැදෙන්නේ නැහැ කියන එක කවුරුත් හිතන්නේ නැහැ නේද? දැන් අපි මෙහෙම නිකන් මේ චිත්‍රපටි විචාර කියෝගෙන යනකොට අපිට හිතෙනවා මේ හීන් කෙල්ල හරියට දුක් විඳිනවා. තමන්ගේ සැමියා නැති වෙලා තියෙනවා. විශාල දුකක් විඳිනවා. දැන් මේ අපි අහන්න නැති ප්‍රශ්නේ තමයි මේ චිත්‍රපටිය විසින්ම යොමු කරන ලිමිට් එක. ඒ කියන්නේ මේ මහා පීඩාකාරී සමාජයේ නැත්තම් මේ හීන් කෙල්ලට ඇති තේරුමක් නැහැ නේ. අන්නේ ප්‍රශ්නේ අහන්නේ නැහැ විචාරකයෝ. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. මට පේන විදිය මේ හීන් කෙල්ලගේ වගේ චරිත මට පේන විදිය මම කිව්වොත් මෙන්න මේ වගේ. මේ වගේ අයන්ට කියනවා දැන් මේ හීන් කෙල්ල වගේ අයන්ට කියනවා ෆිලොසොෆි වලදී කියනවා beautiful soul කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ. තේරුම. නිකන් මෙන්න මේ වගේ අර්ථයක් තියෙන්නේ. මේ වගේ චරිත අපේ ජීවිතේ අපිට හැම වෙලාවෙම හම්බ වෙනවා. ඒ මොකද්ද? මේ පවතින සමාජ ක්‍රමයේ ජීවත් වෙමින් ඒකෙන් පෝෂණය ලැබමින් ඒකෙන් පෝෂණය උරා ගනිමින් මේ ක්‍රමය විවේචනය කරනවා. අන්න එයාට තමයි කියන්නේ beautiful soul කියලා. හේගල්ගේ ෆිලොසොෆි කියන කෙනෙක් දන්නව ටක් ගාලා beautiful soul. ඒතර මේ හීන් කෙල්ල කියලා කියන්නේ බනිනවා, කෑ ගහනවා, වැළපෙනවා, සාප කරනවා වටේට. හැබැයි මේ ක්‍රමෙමයි ජීවත් වෙන්නේ. තව සරලව ගොත් එimhe ඒ තුවාලේ. අය කෑ ගහලා කියනවා මං තුවාල වෙලා මේ සමාජය නිසා. හැබැයි යා නොකියන්නේ මොකද්ද? මේ තුවාලෙන් මම සතුටක් ලබනවා. මේ තුවාලේ යාගෙන් අයින් කරොත් යාගේ ජීවිතය ඉවරයි. ඒ කියන්නේ මේ සිස්ටම් එකේමයි යා ඉන්නේ. මේ සිස්ටම් එකෙම ඉඳගෙන බැන ඉන්නවා මිසක් මේක සිස්ටම් එක චේන්ජ් කිරීමේ උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එයාට. දැන් ඊළඟට අපි ඇසිය යුතු ප්‍රශ්නේ තමයි මෙන්න මේ ස්ත්‍රිය දැන් ඉස්සෙල්ලා ස්වර්ණත් කිව්වා ඒ කතාව කවුද මේ සැබෑ ස්ත්‍රිය? දැන් ඉස්සෙල්ලා කිව්වා මේ සැබෑ ඒ කියන්නේ නිරූපණය කරන සැබෑ ඒ කියන්නේ රියල් කියන ගැහණිය කොහෙද ඉන්නේ ඒ වගේ ගැහණිය? මම කියන්නේ පිරිමින්ගේ ඔළුව විතරයි කියලා. පිරිමි ෆැන්ටසයිස් කරනවා මෙන්න මේ වගේ පරමාදර්ශී පරිපූර්ණ ස්ත්‍රියක් ලෝකේ කොහේ හරි තැනක ඇති. ඉතින් කවුරු හරි ගෑණියෙක් අත දිහු කරලා කිව්වොත් එහෙම ඔයාගේ ඔය හිතන සිතුම් පැතුම් වලට අනුව මම ඉන්නවා කියලා හැසිරුණොත් ඒ පිරිමියා කියනවා ඕ ලෝකේ ඉන්නවා ගෑණියෙක් මං හිතනවා වගේ කියලා. හැබැයි ඒක ෆැන්ටසියක්. ඉතින් ගෑනු පිරිමින්ගේ ෆැන්ටසි වලට අනුව නටනවා, දඟලනවා. මුළු ජීවිතේම ගත කරනවා. ඉතින් ඒක මේල් ෆැන්ටසි එකක්. නැතුව මේ ඒක ස්ත්‍රියගේ සාරයක් නෙවෙයි, එසෙන්ස් එකක් නෙවෙයි ගෑනුන්ගේ. මේ මේල් ෆැන්ටසි එක. එතකොට මේ හීන් කෙල්ල කියලා කියන්නේ පිරිමින්ගේ ෆැන්ටසියක්. දැන් අපි බලමු ඊළඟට මේ හීන් කෙල්ලගේ බොහෝ වෙලාවට හීන් කෙල්ල කියන චරිතය එක්ක වටේ ඉන්න කට්ටිය ලොකු අමාරු ගැටෙනවා චිත්‍රපටියේ. ඒ කියන්නේ බොහෝ දෙනා උත්සාහ කරනවා හීන් කෙල්ලගේ ඩිසයින් එක මොකද්ද කියලා හොයන්න. මොකද්ද මෙයාගේ ආශාව? ඒ වටේ ඉන්න සියලුම පිරිමි ගෑනු මං හිතන්නේ සනත් බුද්ධ මහත්මයා ඇතුළු සියලුම දෙනා මං කියන්නේ.
මම හිතන්නේ චිත්‍රපටි ලංකාවේ චිත්‍රපටි කලාවේ සියලුම පිරිමි ලෝක අමාරු ගැටෙන එකක් තමයි ගෑනුන්ගේ ආසාව මොකක්ද කියලා හොයන්න යන. ගියාම හම්බෙන ප්‍රහෙලිකාව. ලොකු පැරඩොක්ස් එකකට හම්බ වෙනවා. ඒ කියන්නේ මම දැකලා තියෙනවා විශාල පිරිමි තොගයක් චිත්‍රපටි කලාවේ තමන්ගේ ජීවිතේ ලොකු අවුලකට ඇති කරගන්න තැනක් තමයි මොකද්ද මේ ෆෙමිනයින් ඩිසයර් එක. ගෑනුන්ගේ ආසාව මොකද්ද? දැන් මේකටත් පොඩි උපමා කතාවක් මම කියන්නම්. මේකත් ආයි හේගල් කියලා තියෙන්නේ. බොහෝ දෙනා දන්නවා ඊජිප්තුව කියන එක හරි ප්‍රහෙලිකාවක් මිනිසුන්ට. හේගල් කිව්ව දෙයක් තමයි ඊජිප්තුව දැන් අපිට ප්‍රහෙලිකාවක්. ඒ නිසා අපි හොයනවා එක එක සයන්සස් දාලා මොකද්ද මේ පිරමිඩ් කියන්නේ අර එහෙම. හේගල් කිව්ව දෙයක් තමයි ඊජිප්තු වාසීන් පිළිබඳ ප්‍රහෙලිකාව ඊජිප්තු වාසීන්ටමත් ප්‍රහෙලිකාවක්. අපි ඒක ගෑනුන්ගේ ආශාවට දැම්මොත් එය පිරිමින්ට පමණක් නොවේ. එය ඇයටමත් ප්‍රහෙලිකාවක්. ඇයමත් දන්නේ ඇය මොකක්ද ඉල්ලන්නේ කියලා. අන්න ඒක තමයි මේ චිත්‍රපටියේ මම හිතන්නේ අපි ගත යුතු සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටියේ ගත යුතු ඊටම වැදගත් තැන. ඒ කියන්නේ මැටීරියල් තැන. ඒ කියන්නේ දැන් මෙච්චර කාලයක් මේ සාගර ජලය වගේ චිත්‍රපටියක් කියුවේ අයිඩියලිසම් ඇතුලේ. මේකේ මැටීරියල්ස් තැන තමයි අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ හීන් කෙල්ලගේ ආශාව කාටවත් තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න ගියාට කිසි කෙනෙකුට ඒක වටහා ගන්න බෑ. අපි පැටලෙනවා ලොකු අවුලක. ඒ නිසා මම හිතන්නේ මම යෝජනා කරනවා මේ සුමිත්‍රා පීරිස් වගේ කෙනෙක්ගේ චිත්‍රපටි දිහා බලන්න අලුත් දෘෂ්ටි කෝණයක් මම හැදුවා. ඒ කියන්නේ භෞතිකවාදී දෙනෙක්. ඒ කියන්නේ බොහෝ දෙනා කියනවා දැන් මේ චිත්‍රපටි ආරම්භය කියන එකක් තමයි මේ මෙන්න මේ නියම ස්ත්‍රිය. දැන් ඕක සුද්ධිලා කතාව සම්බන්ධෙනුත් ආවා. මෙන්න ලංකාවේ නියම ගැහණිය. ඒ වගේම අපි දන්නවා පීරිස් පවුලේ චිත්‍රපටි ගොඩක තියෙනවා මේ තේමාව. අපි දන්නවා දෙලොක් අතර වගේ චිත්‍රපටියක් ගත්තත් ඒකෙත් තියෙනවා මේ ප්‍රශ්නය. මොකද්ද මේ ඩිසයර්? ඒ කියන්නේ ඒ පීරිස් පවුලේ ඉස්සරහට මම ලියනවා මේ ගැන. ඒ කියන්නේ කියන්නේ ලංකාවේ ප්‍රධානම මේ පීරිස් පවුල ඇතුලේ නිර්මාණය කරන චිත්‍රපටි වල ප්‍රධාන ගැටලුව මම කියන්නේ ඩිසයර්. ඒ කියන්නේ ලංකාවේ ආශාව කියන එක වැඩියෙන්ම ආඛ්‍යානගත කරලා තියෙන සිනමාකරු දෙන්න තමයි මේ දෙන්න කවුරුත් රීඩ් කරන්නේ නැහැ ඔය විදිහට. මම හිතන්නේ දෙලොක් අතර චිත්‍රපටියේ බොහෝ දෙනා කිව්වේ මේ පොසත් මිනිස්සු හරිම මේ අශ්ලීලයි. මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොන හරි වුණාම බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ පොලිසියට නොකිය ගෙදර ඉන්න වැඩකාරයවල් දෙන්න වගේ ඒවා තමයි ගුණසිරි සිල්ලා එහෙම කිව්වේ. මම කියන්නේ ඒක බොහොම පටු කියවීමක්. ඊට වඩා බොහොම පුළුල් කියවීමක් තියෙනවා මේ දෙලොක් අතර වගේ චිත්‍රපටයකට අපිට යෝජනා කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ ඒ දේ සිද්ධ වුණේ නැහැ ලංකාවේ. එතකොට මම කියන්නේ ස්ත්‍රිය කියන කෙනාට සාරයක් නැහැ. ස්ත්‍රියට තියෙන සාරය එහෙනම් මොකද්ද? හිස් බව. වොයිඩ් එක. පිරිමි හැම වෙලාවෙම බලනවා සමාජයේ තියෙන තානාන්තර තත්වය ඒව පස්සේ එළවනවා. ඒ කියන්නේ පිරිමියෙකුට අයිඩියල් එකක් තියෙනවා. දැන් අපි ගොත් එහෙම සොක්‍රටිස් කියන්නේ රිපබ්ලික් එකේ සොක්‍රටිස් ආශාව ගැන කතා කරමින් කියනවා මේ සමාජයේ තියෙන අයිඩියල්ස් වෙනුවෙන් ඔබේ ඩිසයර් එක පාවා දෙන්න කියලා. නමුත් අපි දන්න දෙයක් තමයි ගෑනු එහෙම පාවා දෙන්නේ නැහැ තමන්ගේ ආශාව. ඔය කියන්නේ සමාජයේ තත්ත්වය වෙනුවෙන් ඒ නිසා ගෑනු හැම වෙලාවෙම තමන්ට හම්බෙන ආදරවන්තයෙක් හරි කවුරු හරි හින්දා අර අයිඩියල් එක අතහැරලා දානවා. එහෙම කරන්න පුළුවන් රෙවොලූෂනරි පොටෙන්ෂල් එකක් තියෙන ගෑණියෙකුට ඒ ස්ත්‍රිය සබ්ජෙක්ට් එකක් හැටියට වොයිඩ් එකක්. ඒ කියන්නේ හිස් බවක් නිසා. ඒ කියන්නේ ස්වර්ණමල්ල වරච්චිට පුළුවන් වෙන්නේ එක එක භූමිකාවල් රඟපාන්න එක එක කාලෙට වොයිඩ් එකක් නිසා. පිරිමියෙකුට බෑ. දැන් උදාහරණයකට මට බෑ මම මෙහෙම කතා කරලා ඉවරලා මට බෑ හෙට ගහක් වටේ මේ ගෑන්ලමෙක් එක්ක නටන්න. මට ඒක හරි අමාරු වැඩක්. ඇයි? මම හිතනවා මගේ සම්තිං කියලා. මන් තුල යමක් තියෙනවා කියලා මම හිතනවා. නමුත් ගැහණියෙක් දන්නවා නැති මුකුත් නෑ මගේ ජීවිතේ. අන්න ඒක ඊටාම රැඩිකල් ගෑනු සතු රැඩිකල් විභවයක්. මම හිතනවා සුමිත්‍රා පීරිස්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි අපිට කරන්න පුළුවන් ගැහණියෙක් පිළිබඳ මේ ට්‍රුත් එක සමාජයට තේරුම් කරලා දීම. බොහොම ස්තුතියි. දීප්ත කුමාර ගුණරත්න